Good morning guys. ඔන්න දැන් අපි නැගිටලා උදේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න ආවා. අපි චුට්ටක් පරක් වුණා 9:00 වගේ වුණා අපි බ්‍රේක්ෆාස්ට් එක ගන්න ඉද්දි. අපි අද හොටෙල් එකේම තිබ්බ බ්‍රේක්ෆාස්ට් එක තමයි අපි ගත්තේ. අපිට ඒකට වියදම් වුණා 150ක් වියදම් වුණා. අපි ගිය දවස් දෙකේම එළියෙන් කෑවේ. ඉතින් අද පොඩ්ඩක් හොටෙල් එකේම කාලා බලනවා කියලා තමයි ආවේ. හැබැයි ගොඩක් කැම ජාති තිබ්බේ නැහැ අපි හිතපු තරම්. ඉතින් මං හිතන්නේ ඔයාලත් ආවොත් හොටෙල් එකෙන් ගන්නට වඩා එළියෙන් ගත්තොත් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මේකේ තිබ්බ මං කන්න ගත්ත කැම ටික මොනවද කියලා. අපි ගයිස් බ්‍රේක්ෆාස්ට් එක අරගෙන ඉවරලා අපි තව ලොකේෂන් එකට යන්න හිටියා. ඒත් දැන් අපිට ටයිම් එකක් නැහැ. මොකද දැන් වෙලාව ඇවිල්ලා උදේ 10යි. අපි 2ට මෙතනින් චෙක් අවුට් වෙන්න ඕන. දැන් අපි ඊට පස්සේ යනවා බැංකොක් වලට. ඒක වීඩියෝස් උත් ඔයාලට අරගෙන එන්න. අපි මෙහෙන් චෙක් අවුට් වුණාට පස්සේ බස් එකක් අපි හොයා ගන්න ඕන බැංකොක් වලට යන්න. කිලෝමීටර් 160ක් වගේ තිබ්බේ මට මතක විදිහට පැය දෙකමාරක් වගේ යයි මම හිතන විදිහට යන්න. අපිට එද්දිත් පැය එකමාරක් වගේ ගියා. hello guys අපි බස් හෝල්ට් එකට ආවා. බස් හෝල්ට් එකේ මම දැන් ඔයාලට ටිකට් එක ගන්න විදිය පෙන්නන්නම්. ඒකේ ලොකු අමාරු දෙයක් නැහැ. ඔයාලට යන්න ඕන ලොකේෂන් එක ගහලා තියෙනවා මෙතන. පෙන්නන්න. මේකේ ඔයාලට මෙන්න මේ තැන් වල ගහලා තියෙනවා ඔයාලා යන්න ඕන ලොකේෂන් එක කොහෙද කියලා. එතෙන්ට ගිහිල්ලා එයාලට සල්ලි දුන්නාට පස්සේ එයාලා ඔයාලට දෙනවා ටිකට් එකක්. ඒ ඉස්සරහම කවුන්ටරේ ගහලා තියෙනවා ප්‍රයිස් එක කීයද කියලා. මෙන්න මේ වගේ ටිකට් එකක් ඔයාලට දෙනවා. අපි දැන් බස් හෝල්ට් එකට ඇවිල්ලා තියෙන්නේ බැංකොක් වලට යන්න. ඉතින් බස් හෝල්ට් එකට ඇවිල්ලා ඔයාලට ටිකට් ගන්න පුළුවන්. මම ඔයාලට පොඩ්ඩක් ටිකට් කවුන්ටරේ පෙන්නන්නම්. මෙන්න මේක තමයි ටිකට් කවුන්ටරේ. මෙන්න මෙතන ගහලා තියෙනවා ඔයාලා යන්න ඕන ලොකේෂන් එක කොහෙද කියලා. ඒ වගේ මෙන්න මෙතන යට ගහලා තියෙනවා ඔයාලගේ ටිකට් එකේ ප්‍රයිස් එක කීයද කියලා. මෙන්න මේ වගේ ටිකට් එකක් තමයි හම්බෙන්නේ. මෙතන ඔයාලට ගහලා තියෙනවා බස් නම්බර් එක. මෙන්න මේ බස් නම්බර් එකට තමයි ඔයාලා යන්න තියෙන්නේ. ඒතර බස් නම්බර් එක බස් එක මෙන්න මේ පැත්තට ආවම මෙතනින් ඇතුල් පැත්තට ගියාට පස්සේ බස් එක තියෙනවා. එතනින් ඔයාලට බස් එක ගන්න පුළුවන්. ඉතින් අපි පතාය වල ඉඳගෙන බැංකොක් වලට යන්නේ බස් එකේ. එහෙනම් අපි බස් එක ඇතුළට ගිහිල්ලා බලමු. මෙන්න මේක තමයි ගායිස් බස් තියෙන්නේ. මෙතන බස් එකේ පිටිපස්සේ ඔයාලට ගහලා තියෙන බස් නම්බර් එක. මේක ඔයාලට ගහලා තියෙන මෙන්න මේ බස් නම්බර් එක බස් එකේ පිටිපස්සේ මෙතන ගහලා තියෙනවා. ඉතින් එතනින් බස් නම්බර් එක බලලා ඔයාලට යන්න පුළුවන්. මේ බස් එකේ තමයි ගයිස් අපි ආවේ. ලගේජ් ටික මෙන්න මෙතන යට යාලා දාලා තියෙනවා. මෙතනින් අපේ ලගේජ් එක අරගන්න තියෙනවා. N1 මේක ඉඳගෙන මෙතෙන්ට 94යි. අපි ගයිස් මෙට්‍රෝ ස්ටේෂන් එකට ආවා. ඒකෙන් ටිකට් දෙකක් ගත්තා. ඒක ස්ටේෂන් එක අපිට සිලෙක්ට් කරන්න තියෙන අපි යන්නේ කොහාටද කියලා. සිලෙක්ට් කරාට පස්සේ අපිට ටිකට් ගාන ක්වොන්ටිටි එක තෝරන්න තියෙනවා. ඊට පස්සේ අපිට ප්‍රයිස් එක එතන සයිඩ් එකෙන් පෙන්නනවා. අපිට සල්ලි දාන්න තියෙන්නේ දැන්. එතකොට අපිට එවෙලෙම කාඩ් එකක් අතට එනවා. ඒ කාඩ් එක ටොප් අප් ටැප් කරලා තමයි එන්න තියෙන්නේ. මෙන්න මේ වගේ කාඩ් එකක් තමයි හම්බෙන්නේ. හරි. දැන් එහෙනම් අපිට ස්ටේෂන් එක ඇතුළට යන්න තියෙන්නේ.
මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉඳන් අපිට කිලෝමීටරයක් වගේ දුර තමයි තිබ්බේ යන්න. ඉතින් අපි ඒ නිසා පයින් යනවා කියලා බැලුවා ඒ ටික. දැන් අපි හෝටල් එකට ගිහිල්ලා ලගේජ් ටික තියලා ලන්ච් එක ගන්න තැනක් හොයා ගන්න ඕන. හලෝ ගයිස් ඔන්න දැන් අපි නයිට් මාකට් එකකට යන ගමන් ඉන්නේ. අපේ ඉන්න ගෙවල් හරියට වටේම කඩවල් තමයි තියෙන්නේ. පොඩි පොඩි කඩවල් ඕන තරම් තියෙනවා. මේ හරියට කෑම කනවා නම් පොඩ්ඩක් එහාට වෙන්න පොඩි නයිට් මාකට් එකක් තියෙනවා. අපි එතෙන්ට යන්න කියලා බැලුවේ පොඩ්ඩක් රෙදි ටිකක් ගන්න කියලා. මොකද අපි පතාය වලින් රෙදි ටිකක් ගත්තා. දැන් අපිට බලන්න ඕන පොඩ්ඩක් මෙහි ප්‍රයිස් කොහොමද යන්නේ කියලා. අපි ඒ නිසා එහෙම රෙදි ගන්න ගියෙත් නෑ. අපි පොඩ්ඩක් මෙහෙට එක්ස්ප්ලෝර් කරනවා කියලා තමයි හිතුවේ. මොකද අපි දන්නේ එහෙද ලාභ නැත්නම් මෙහෙද ලාභ කියලා. ඉතින් ඒ හින්දා චුට්ටක් අපි අතුලට ගිහින් බලනවා අපිට තාම මොනවා හරි ගන්න දේවල් තියෙනවද කියලා. ගයිස් ඔයාලා මේ පැත්තට එනවා නම් අනිවාර්යයෙන්ම බාගේන් කරන්න. මොකද යාලා කියන ගණන් වලට ගන්න යන්න එපා. අපිත් ඒ වගේ බාගේන් කරා. අපි දැන් මෙතන තිබ්බ එකකට ගිහිල්ලා ටී-ෂර්ට් වගේක් ආවා. එයා කිව්වා ටී-ෂර්ට් 5ක් දෙන්නම් කියලා 1000ට. අපි කිව්වා අපි දෙන්න 5 10ක් ගන්නවා අඩු කරලා දෙන්න කියලා. එකක් 200ට දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ එයා බෑ කියලා කිව්වා. අපි යන්න හදනකොට හරි කමන්නේ 200ට දෙන්නම් කියලා කිව්වා. ඒ වගේ එයාලා ආපු ගමන් දන්නවා මෙන රටකින් ආපු කෙනෙක් කියලා. ඒ නිසා එයාලා ගණන් අඩු වැඩි කරලා තමයි කියන්නේ. ඒ නිසා ඔයාලා ඇවිල්ලා මොන හරි ගන්නවා නම් අනිවාර්යෙන් බාගේන් කරන්න පොඩි කඩවල් වලින්. ඔයාලට බාගේන් කරන්න පුළුවන් පොඩි කඩවල් වලින්.
Você mexe muito. Entendeu? අපි ඇඳුම් ටිකක් ගත්ත ගයිස්. සමහර තැන්වල නම් අඩුවට තියෙන ඔයාලට අඩුවට ගන්න පුළුවන්. මේ හරිය සම්පූර්ණම තියෙන කඩ. ඉතින් අපිට තේරිච්ච දෙයක් තමයි ගොඩක්ම ඇඳුම් තියෙන ගෑනු කට්ටියට. පිරිමි අයට වඩා. ඉතින් ගෑනු කෙනෙක් වගේ මේ පැත්තකට එනවා නම් ඔයාලට ඕන තරම් ಜಾති තියෙනවා මෙහි ගන්න. ප්‍රති ಜಾති එක එක යුනික් ඇඳුම් ගන්න පුළුවන්. නිකන් අපි දැකමු නැති අර ලස්සන කියුට් ඇඳුම් තියෙනවා. ඉතින් පිරිමි අයට තාම අපිට හරියට කඩයක් දෙයක් සෙට් උන්නේ නැහැ. අපි තාම ඇවිදගෙන යන ගමන් තියෙන්නේ මේ හරිය සම්පූර්ණ කෑම කඩ තියෙන්නේ පිටිපස්සේ. ඔයාලට පේනවා ඇති. සම්පූර්ණ මේ ස්ට්‍රීට් එකෙම තියෙන කෑම කඩ. ඉතින් හැමතැනම එක එක જાතිය යුනික් කඩ තියෙනවා. අපි guys ගත්තේ මෙන්න මේ fried rice එකයි මෙන්න මේකයි මේ දෙක තමයි අපි ගත්තේ මේකට අපිට 150ක් ගියා මේකට 100ක් ගියා අර උයද්දි දාන්නේ බං lemon grass ආයෙක පොඩි ආතල් එකක් තියෙනවා. සෝසේ. මිරිස් රහක් තියෙන පොඩි. ආවක මේ ලෙමන් කොල දානවා. මේ අපිට රහක් තියෙනවා. ඉස්සෝ එක නම් අපිට හරි ගියේ නෑ. ඒකේ මේ වටේ ඕට් එක පොඩ්ඩක් ඝන වැඩි ඉස්සට වඩා. අර ෆ්‍රයිඩ් රයිස් එක නම් ඒක ඇත්තටම හොඳයි. අපි අර පතාය වල කෑව එකටත් වඩා මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒක පොඩි ලෙමන් ෆ්ලේවර් එකක් තියෙන්නේ. ඒ වුණාට ඒක කෑම එක රහයි. ඔයාලට පේනවා ඇති guys මෙහි තියෙන හැම තැනම පාරවල් අයින් වල තියෙන්නේ මෙන්න මේකේ රෙදි කඩ. ඉතින් ඔයා ගෑනු ළමයෙක් නම් ඔයාට මෙහි ආවොත් මාර විදියට රෙදි තියෙනවා. ඔයාලට කැමති ඒවා ගන්න පුළුවන්. ඒ හැම තැනම මෙන්න මේ වගේ රෙදි කඩ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවාද මේ ස්ට්‍රීට් එකේ එහාට යනකම්ම තියෙන සම්පූර්ණ රෙදි කඩ. මෙතන තියෙන මේ හැම අයිටම් එකක්ම මෙයාලා කියන්නේ 270යි කියලා.
ඉතින් මෙතන පොඩ්ඩක් ලස්සන ඩිසයින් ටිකක් තියෙනවා. ඔයාලට බැලුවොත් පේනවා ඉතින් මේක ඩිසයින් එක. දැන් බීච් සීන් එකක් තියෙනවා. මේ ෆුල් කිට් එකම වෙන්නේ රියල් 40 ගාණක් වෙන්නේ. මේක මේ දෙකම ගන්නවා නම්